සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ රවුටර් එක ගැන. රවුටර් එක කියලා කියන්නේ නෙට්වර්කින් වලදී අපිට ඊටාම වැදගත් වෙන ඩිවයිස් එකක්. රවුටර් එකක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. රවුටර් එක කියලා කියන්නේ එකිනෙකට වෙනස් ජාලය කියන්නේ local area network, wide area network, ISP වගේ එකිනෙකට වෙනස් ජාල එකට සම්බන්ධ කරලා දත්ත හුවමාරු කිරීමේදී අපට සුදුසු මාර්ගය තෝරලා දෙන උපාංගයක්. රවුටර් එකක ප්‍රධාන කාර්යයන් කිහිපයක් තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු මොනවද ඒ කාර්යයන් කියලා. මේකෙදි කරන පළවෙනිම දේ තමයි පැකට් ෆෝවර්ඩින්. ඒ කියන්නේ පැකට් යැවීම. රවුටර් එකට එන data එකක් රවුටින් ටේබල් එකට අනුව ඩෙස්ටිනේෂන්ට වඩාත් සුදුසු මාර්ගයකින් යවන එක තමයි පැකට් ෆෝවර්ඩින් කියලා කියන්නේ. ඊළඟ කාර්යය තමයි පැකට් ස්විචින්. පැකට් ස්විචින් කියලා කියන්නේ දත්ත පැකට් එකක් ඩෙස්ටිනේෂන්ට ළඟා වීමට එක අතුරු මුහුණතක ඉඳලා තවත් අතුරු මුහුණතකට යොමු කිරීම. මේකෙදි අතුරු මුහුණතක් කියලා කියන්නේ රවුටරයක් ජාලය සමග සම්බන්ධ වෙන සම්බන්ධතාවයට. ඊළඟ කාර්යය තමයි පැකට් ෆිල්ටරින්. පැකට් ෆිල්ටරින් කියලා කියන්නේ දත්ත පැකට් පෙරාහැරීම. මේ කාර්යය ගත්තොත් මේක යම් ආකාරයක ෆයර්වෝල් එක ක්‍රියාවට සමානයි. මේකෙදි රවුටරය දත්ත පැකට් වල IP ඇඩ්‍රස් එක, ඒකට අයිති සබ්නෙට් මාස්ක් එක, ඒකට එන හෝ යන පෝට් එක සහ ප්‍රොටෝකෝල් යන කරුණු ගැන සලකලා දත්ත පැකට් පෙරාහැරීමක් සිදු කරනවා. ඉතින් මෙන්න මේ කාර්යයන් තමයි මේ රවුටර් එකක තියෙන ප්‍රධානම කාර්යයන් වෙන්නේ. ඊළඟට මේ රූප සටහනෙන් ඔයාලට පෙන්නලා දීලා තියෙන්නේ රවුටර් එකක තියෙන බාහිර උපාංග. මේ වීඩියෝ එකේදී අපි ඒ ගැනත් කෙටියෙන් කතා කරමු. මුලින්ම මේ ඔයාලට පෙන්නලා දීලා තියෙනවා USB port එක. Cisco router එක USB port එක තුලින් iOS operating system එක අප්ලෝඩ් කරගන්න, ඒ වගේම බෑකප් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම data encrypt කිරීම සඳහා ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම fast ethernet port එක තුලින් අපි fast ethernet port එක භාවිතා කරන්නේ වෙනත් ජාලයන්ට router එක සම්බන්ධ කිරීමේදී. එතකොට local area network, wide area network වගේ සම්බන්ධතා සඳහා භාවිතා වන ප්‍රධානම ethernet interface එක තමයි fast ethernet port එක කියලා කියන්නේ. ඊළඟට console port එක කියලා කියන්නේ ඊටම වැදගත් port එකක්. router එක configure කිරීමේදී භාවිතා කරන ප්‍රධානම port එක තමයි console port එක කියලා කියන්නේ. මේකෙදි serial cable එකක් භාවිතා කරලා PC එකක් කරහා CLI interface එකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එතකොට auxiliary port එක කියලා කියන්නේ router එක modem එකක් කරහා configure කිරීමේදී භාවිතා කරන port එක. එතකොට මේක console port එකට සමාන වුණාට බාහිර සම්බන්ධතා සඳහා තමයි වැඩියෙන් යොදාගන්නේ. ඊළඟට serial port එක ගත්තොත් මේක wide area සම්බන්ධතාවයකදී wide area network සම්බන්ධතාවයක් සඳහා භාවිතා කරන port එකක්. සාමාන්‍යයෙන් router දෙකක් එකට සම්බන්ධ කිරීමේදී මේ serial port එක භාවිතා වෙනවා. එතකොට T1 interface එක කියලා කියන්නේ තඹ හෝ ප්‍රකාශ තන්තු මත සකස් වෙලා තියෙන ඉතා වේගවත් වේගයෙන් කමියුනිකේට් කරන්න පුළුවන් කේබල් එකක්. එතකොට සාමාන්‍යයෙන් දුරකථන ලයින් එකකට වඩා වේගවත් සංනිවේදනයක් මේකෙදි ලබා දෙනවා. එතකොට wide area network වගේ සම්බන්ධතා සඳහා තමයි මේක භාවිතා කරන්නේ. ඊට පස්සේ switch interface එක කියලා කියන්නේ මේක ස්විච් එකකට සම්බන්ධ වීමේදී භාවිතා කරන ඉන්ටර්ෆේස් එක. local area network එකක් සඳහා පහසුවෙන් සම්බන්ධ වීමට වගේම device redundance සඳහාත් මේක ඊටාම වැදගත් වෙනවා. ඊළඟට අපිට පෙන්නලා දීලා තියෙනවා WIC card එක. ඒ කියන්නේ WAN interface card. WAN connection එකදී භාවිතා කරන කාඩ් පතක් තමයි WIC කියලා කියන්නේ. WIC කාඩ් එකක serial port එකක් තියෙන හින්දා WAN link එකක් configure කරගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් රවුටර් එකක් කියලා කියන්නේ එකිනෙකට වෙනස් ජාල එකට සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙන විශේෂ ඩිවයිස් එකක්. ඉතින් මේකෙදී වැඩි ආරක්ෂාවක් සමග අපේ data packet කමියුනිකේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් නෙට්වර්ක් ඩිවයිස් අතර තියෙන වැඩි ආරක්ෂාවක් තියෙන ඩිවයිස් එකක් තමයි රවුටර් එක කියලා කියන්නේ. ඉතින් අපිට රවුටර් එකක් අවශ්‍ය විදිහට කන්ෆිගර් කරගැනීමේ හා සෙටප් කරගැනීමේ හැකියාව IP සෙටප් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා තමයි රවුටර් එකක විශේෂම කාර්යයන් විදිහට සඳහන් කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් රවුටර් එක කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් ලබා ගන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ වලින් අපි මේ ගැන දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.